2025 දෙසැම්බර් මාසේ 2025 උඳුවප් පොහෝ දිනය අවසාන 2025 අවුරුද්දේ අවසාන පුරපසළොස්වක පොහෝ දිනය අවුරුද්ද අවසානයේ කොච්චර ලස්සනට මේ අහිංසක පෝය පූජා කරන්නට මේ අහිංසක පෝයේ සිල් සමාදන් වන්නට මේ අහිංසක පෝය පින්වන්ත විදියට ගත කරන්න ඉඳපු කී දෙනෙක් මේ වෙලාවේ දුකට පීඩාවට පත් වෙලා ඇද්ද ඒ වගේම පස්වලට යට වෙලා සදාටම මේ ලෝකෙන් යන්නට ගිහිල්ලා ඇද්ද පින්වන්ත මිත්‍රවරුනි අවසන් ගෞරවවත් නොමැතිව අවසන් ගමන් යන්න ඕන සියලු අහිංසක මිනිසුන් වෙනුවෙන් අපි මේ ලස්සන මල් පූජා කරමු ඔබ වෙනුවෙන් ඔබ ජීවතුන් අතර නැති වුණත් ශ්‍රී ලාංකීය මිනිසුන් විදියට අපි හැමෝගෙම ඇගේ දුවන්නේ කමලේ අපේ මම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා දුවලා පුතාලා තමයි එලෙස ජීවිත වලින් සමුගත්තේ. ඉතින් ඔබ ඉන්න ආලෝකයක සිට ඔබ මං හිතනවා මේ විපතත් එක්ක ඒ අහිංසක මිනිස්සුන්ගේ සසර කරපු ලොකුම පවගේ වෙන්නේ නැති. ඊළඟට සසර කරපු ලොකුම පින ඉස්මතු වෙලා ඔවුන්ට කවදාවත් සසර සැරිසරන දෙකේ වගේ විපතක් වෙන්න එපා කියලාත් ඒ වගේම සියලු දේ අහිමි වෙලා ජීවිතේ පමණක් ඉතුරු වෙලා ඉන්න මිනිස්සුන්ට ඉක්මනින් ගොඩ නැගෙන්නට මේ අහිංසක රටේ අහිංසක මනුස්සෝ ඉදිරිපත් වෙන විදිය දැක්කම මේක මාර ග්‍රේට් හරිම ලස්සනයි. ඒ වගේම පින්වන්ත මිත්‍රවරුනි විපතක් කරදරයක් වුණාට පස්සේ නෙමෙයි අපි හැමදාම අහිංසක මනුස්සෝ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඇත්තටම අපි ඒක ක්‍රියාවෙන් ඔප්පු කරා. ගොඩක් රට මගේ ගෝලියෝ මටත් වඩා වැඩිමල් මගේ වැඩිහිටි. ඒ කියන්නේ ගෝල අම්මලා තාත්තලා අයියලා අක්කලා වගේ මගේ පොඩිහිටි ගෝල නංගිලා මල්ලිලා දුවලා පුතාලා හැමෝම අපි හැම සෙෂන් එකකම හැම දවසකම ප්‍රාර්ථනා කරේ මේ අවුරුදු 20ක ගුරු ජීවිතය තුළදී මම ප්‍රාර්ථනා කරේ මගේ දරුවන්ට කියලා දුන්නේ හැම වෙලෙම සිතුවිල්ලකින් හරි අනිත් හැමෝටම ආදරය කරන්න සෙනෙහස දක්වන්න හැම මොහොතකම ඒන්ජල් ටයිම් එකේදී විතරක් නෙමෙයි හැම මොහොතකම හැම කෙනෙක් වෙනුවෙන්ම ලස්සන ප්‍රාර්ථනාවක් කරන්න කියලා. නමුත් අපේ ප්‍රාර්ථනාවන් මදි වුණාද කියලාත් හිතෙනවා අපේම මිනිස්සු මෙහෙම දුක් විඳිනවා දකින්නකොට. ඉතින් අපි මෙතනින් එහාටවත් හැම මොහොතකදීම අනිත් හැමෝටම වචනෙන් ක්‍රියාවෙන් බැල්මෙන් පවා උපකාරයක් ආදරයක් සෙනෙහසක් දැනෙන විදියට ජීවත් වෙමු. මේ විපත් වෙලාව විශේෂයෙන්ම කර දෙයක් කියන්න බෑ. අපි හැමදාමත් පොයටත් හැමදාමත් කරන වැඩසටහනේ කොටසක් ආදරණීය ඔබට ගෙනෙන්නේ. නමුත් අද දවසේ විශේෂ කරගත්තා අවසන් ගෞරවවත් නැතුව අවසන් ගමන් ගියපු ඒ සුන්දර මිනිසුන්ට උපහාරයක් කරන්නට අපි Zoom online session එකේ අපේ ආදරණීය දරුවොත් එක්ක කරපු වැඩසටහනෙන් පොඩි කොටසක් තමයි මේ විදියට Facebook එකට, TikTok එකට, YouTube එකට දාන්න හිතුවේ. ඉතින් අපි මේ වගේම මේ මොහොතේ හැමෝටම උදව් කරන සුන්දර මිනිසුන්ව ශක්තිමත් වෙන්න අනේ උණකින් බිරිසාවක්වත් කැස්සක්වත් දෙන්න එපා අහිංසක මනුස්සොන්ට. ඔබ තමයි අපේ ශක්තිය. දෙවියන්ට බුදුන්ට ගෞරව කරමින් මනුෂ්‍යත්වයට ගෞරව කරමින් අපි ගමන යමු වැරදි අඩුපාඩු හදාගෙන. සම්මා සම්බුදු සරණයි. දෙවි පිහිටයි පින්වන්ත ආදරණීය ඔබ සැමට.